මේ කන්දේ පාමුල ගොවිතැන් තිබුණත් ගොවිතැන් කියන්නේ තේ වගාව තිබුණත් ඉහළට තියෙන සිංහරාජ වනාන්තරයේ කිසිවෙකුට අත තියන්න නම් ඉඩක් ලැබෙන්නේ නැහැ. කඳු මුදුනට ගියොත් පල්ලැහැ මුහුදක් වගේ මීදුමෙන් වැහිලා තියෙන ගම්මානයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගොංගල කඳු මුදුන කමියුනිකේෂන් රිලේ ස්ටේෂන් එකක් විදිහට ක්‍රියා කරනවා කියලා මං කලින් කිව්වනේ. ඒ කියන්නේ ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයක් විදිහට TV signal, radio broadcasting, mobile phone network, internet communication, emergency communication ඒ වගේ දේවල් වලට දිගු දුරකට යවන්න භාවිතා කරන මධ්‍යස්ථානයක්. කඳු මුදුනක් තමයි මේවට ගොඩක්ම සුදුසු වන්නේ. ඉතින් උස වැඩි නිසා සිග්නල් බ්ලොක් වෙන එක අඩුයි, විශාල ප්‍රදේශයක් කවර් කරන්න පුළුවන්, ට්‍රාන්ස්මිෂන් ටවර් වලට ක්ලියර් ලයින් එකක් ලැබෙනවා. ඒ කියන්නේ පැහැදිලි දෘෂ්ටි රේඛාවක්. උස නම් ඉතින් කලින් වීඩියෝ එකේ කිව්ව උසම තමයි මුහුදු මට්ටමින් ඉඳලා මීටර් 1358ක් උසයි, අඩි වලින්